ආයි මගේ රත්තරන් යාළුවනේ ඉතින් වෙල්කම් ටු ද අලුත් වීඩියෝ ඈ. මොකද වෙන්නේ මුතු ඇටේ ඈ? මොකුත් වෙන්නේ නැහැ නේ මේ දවස්වල පොසොන් වල ලෑස්තිනවා දන්සල් ගොඩක් තියෙන පොසොන් වලට වගේ නේ බම්. අපේ පැත්තේ තියෙන හැඩ දන්සල් නෑ ඉන්දියාප්ප දන්සලුත් තියෙනවා දැක්ක මචං. ඉන්දියාප්පේ පැත්තේ ඇවිල්ලා ඉන්දියාප්පත් කන්න පුළුවන්. හරිද ගන්නවනේ. අපේ පැත්තේ ඉන්න මිනිස්සු ලෝභ නැහැ වලද. හරි ඊව වැඩක් නැහැ හරිද? මම දැන් ඉන්නේ කෙලින් මෙහෙම ඉන්නේ. හරිද? අරක පොඩ්ඩක් ඇන්ගල් වැඩි කියලා මට ලොකු අයියලා දෙන්නෙක් කිව්වා. ඒකින් මම පොඩ්ඩක් මෙහාට කරා. ඉස්ලාම් ඉතින් ඔයාලා සබ් කරලා ගන්න ගැම්මටම හරිද? ඉන්නවා ඉස්ලාම් ලැප් එක charge එකට ගහන්න. හරි ඒකත් හරි. හරිද මේ ඉතින් ඉස්ලාම් සබ් පාරක් දාන්න, ලයික් පාරක් දාන්න, කමෙන්ට් පාරක් දාන්න. හරිද? තෝඩ අපේ ගෲප් එකක් හදලා තියෙනවා මචං. 4 දෙනෙක් ඉන්නවා මාත් එක්ක 5 දෙනා. 5 දෙනා සුපිරි ආතල්ලක් ගන්නවා ඈ. පෝස්ට් දාන්නේ ඉඳගෙන ඉතින් හොඳ ආතල්ලක් ගන්නවා. හරිද? ඒ හින්දා ඒකට ජොයින් වෙන්න අපි කට්ටියම එකතු වෙලා ආතල්ලක් ගමු. එහෙනම් අද තේරි කතා නේද මම අද කතා කරන්නේ නැහැ කියලා හිතන් හිටියේ මචං. එහෙනම් කියන්න ඕන ටික කිව්වා. ඔයාලා සබ් කරලා ගැම්මට ගන්න. එහෙනම් යමු වැඩි කතා නැතුව අපේ වීඩියෝ එක බලන්න. මේ බස් ස්ටෑන්ඩ් එකක්ද මම ගහ ගන්නවා කොහොම හරි දෙන්නේ නැන්දලා දෙන්නේ සාදු යෝ ටිකක් ආවඳුරු මොකද කරන්නේ ඇස්සේ අනිත් තේර වට වෙලා ඉන්න ආවඳුරු කුඩෙන් ගහන්නේ ඕ බලපන් කට දෙන්නේ කියලා ගහන්න ගියේ මරු වැඩ ওই වාසික හාමුදුර අපේ පන්සලෙත් ඉන්නේ ඔය හාමුදුර නෙමෙයි හාමුදුරේ මරු ආතල් දෙන්නේ ද ගෙඩියක් වැටුණා නේද මොනවා මේක තමයි ඉතර යෑ ගහලත් ඇහුන්නේ නෑනේ පුදුම අයියෙන් කෑ ගහලා උට ඇහුන්නේ නෑ බලපන් අපරාධෙ ගෙඩිය දාලා ගියා බලපන් කොච්චරම අනෝද ගෙඩියද මන්ද කටු අනෝද මන්ද සකුණ ලොකුත් නෑ බස්නාහිත ලොකුත් නෑ මොකද අපි ලබල ගමුවේ කැදියෝ කව කලක බුව කාර්යව හරිද මටත් එහෙම කතා කරේ මූමියෙන් නෑ මොකද කතා කරන විදිහ නෙමෙයි ගමුවේ කැදියෝ සකුණ ලොකුත් නෑ ඉන්ගේ ගොඩක් වීඩියෝ බලලා දිනා මෙහෙම ඇත්තටම කතා කරන්නේ මෙහෙමද අනේ මන් තේරෙන්නේ නැහැ හරිද මයිරිය සබ්බරගොම කාර්යෝ හරිද එහෙම නෙමෙයි කියන්නේ අවෝ මොකක් හරි ඒක යාඩු කාලේට පොළොන්නරු යාළුවා ගෙදර ගියා ඕයි හෝලි මේ සිරා ගත්ත බං ඕනේ අර හෙවණල්ලත් ඇටෙනවා අනේ මන්ද මේ සිරාවට මෙහෙම ගෙවල් වලට එනවාද ඌ ගෙදර අලියද මන්ද මැද්දෙන් යන ජුජ්ජි ගාලා අනේ මන්ද පොළොන්නරු වුණාම මගේ නම් යාළුවෝ නෑ අහල් බලන්න ඕනේ මට යාළුච්චියෝ ඉන්නවා පීරියඩ් එකේ කාල නාස්ති කරලා දාන්න ඕනේ නිසා ළමයි ටීචර් කතාවට අල්ලගෙන ටීචර්ගේ ජීවිත කතාව ගැන කතා කළා they love me හොඳම හරිද අපිත් එන කපටියෝනේ මචං අපිත් පොඩි ලයිනක් ගහන්න බෑ ගණන් තියෙන වෙලාවට තමයි එන කරදරේ හරිද හැබැයි ඒ ලෙවල් කාලේ නම් ඔක් කරන්න බැරුණා මචං අපිට මොකද ඒ ලෙවල් කාලේ හිටිය ටිකක් මේ වයස නැති මේ අවුරුදු 28ක විතර මිස් කෙනෙක් හරිද ඇප්ලයිඩ් ඉගෙනන්නේ අපිට කතාවට අල්ලගන්න හදනවා එතකොටම කියනවා මේ ගාන හදමු ඔයාලා කතාවට අල්ලගන්නේ දෙන්නේ කියලා කියනවා ඒකෙන් අපිට ගණන් හදන්න උනා මචං මම ගිය හැමදාම ඉතින් ගණන් හදනවා මචං මේ දවස්වල මේ වෛරල් යන මේ සින්දුවනේ මුකුරු බකේ කෙරි කියන්නේ තුත් අනේ උකගන්නේ මොනවාද මං ඒකේ
ඒ උන්ට අහුනොත් අනිවාර්යෙන්ම යම් මොකද්ද යට දාන එකට කැප්ෂන්ද අන්න ඒකට හරි කෙලෝනවා මචං මට ඒක නම් මන්ද නෑ මචං ඒකට හරි කෙලවල දානවා දැන් ඒ සින්දු කියද්දි මතක් කරන්නේ කියන උත්තිනේ මේ ලංකාවේද මොකද්ද බං මේ නැටිල්ල පුදුම ලාලිත්‍යයක් තියෙනවා ඒකම නටනවා මේ එකම විදිහනේ ඔව් අර පොඩි එකී වෙන විදිහෙන් නඩන්නේ මුන් දෙන්නට මොනාලාද මොකද්ද මට මතක් වෙන්නේ නේ නැටුවේ කකුට්ටෝ වගේ හරිද හරි අප්‍රසන්නයි ඒක බාර් අඩු ටයිමින් බා ආයි බලන්න ඒ විදියට වැටෙන්නේ දීපගෙද්ද වාහනයන්න මල උත්තයි පහම් පෙත්තයි පොලිසිය නවත්තල ඉන්දියාවනේ දුවනා බිබී ඒකත් බිබී දුවන් මචන් පනින දෙකක්දා කරන්න බෑන බන් තේරුම් ගන අපි ගොඩා ගඩා වැඩි අපි දැන් අපි ඉන්නෝනේ අපි තාම පොඩි අපි තම 17යි 18යි අපේ වයස් මම හිතන්නේ අපිට ඒ වගේ දෙයක් try කරලා බලන්න මම ආස නැහැ ඒවට මොකද මම කේජි ආලත් කරන්න ආසයි මාඩිට ඒක අපේ තෘප්තිය දෙනවා අපිට තෘප්තිමත් වෙනවා අපි එකෙන් හිතන්නේ දෙනවත් ගන්න සමුගුවනේ අන්තිමට යකෝ මූ මෙච්චර බණක් කියලා මේ 16යි 17යි 18 සම්පූර්ණත්නේ ඕනේ කුණ හරප කියන්නේ එපා ගහන්න අන්තිමට ගහමු කියන අගොස් 10 සිට ෆ්‍රී ෆයර් තහනම් වේ අඩෝ ඒක නම් මචං සුපිරිම වැඩක් කරපු අඩෝ එහෙම ගානේ කරන එක නම් හරිනේ වාංශලා උගනා සෙල්ලම් කරමු දුකක් දැන අවුරුදු ගාන සෙල්ලම් කරු මේ කියන්නේ නවත්තන්න මොන එකටවත් දැයි තමයි ඇත්ත. ආසාවට ගන්න තියෙන්නේ ජීවිත එක කාර්යය දාන එකත්. අනේ අරුම මේ ඉන්නේ එහෙම කරන්නේ. නවත්තන්න ඕන. උඩ ගන්න පුළුවන් ඕක ඉන්න අන්තිම දවසේ ගේම් නැති කරලා. ඔය ඉතින් හැම ගානම අනුරේ ගෙලින්ගෙද තේන්දා ඒක විතරම හැදෙන්න මොන මකුලක්ද මුන්ට එලා තින්නේ ගේම් එකකින් ඔයිඩෙඩි ගේම් තියෙනවා ආරගල කරොත් ඔය ටික තමයි ගන්නේ විරාට මොහොම කරන්න ඕන වුන්ට ඔයිඩෙඩි හොඳ සුපිරි ගේම් තියෙනවා මචං ගානින් උඹලත් මොකක් කරේ කියන්නේ ෆෝන් එකටම ෆෝන් එකේ ගේම් විතරම ගහන්න හදන්න එපා මේවයිත් ගහවල් ඔයිඩෙඩි සුපිරි ගේම් තියෙනවා ඉතින් කියන්න මට තේරෙන්නේ නෑ ඔය පොඩි පගයන්ට දැන් කෙල්ලෝ නරවට පස්සේ කවදා හරි ඉතින් ඔය ටික මොනාද අර දාන්නේ බං ඒවට තෝල් දෙකක් ඉතුරු වෙලා ගීටි දෙකක් ඉතුරු වෙලා මොනාද ඒවට පුරන්නේ So her brain has decayed, her lips remain intact. Archaeologists believe this to be lip injection fillers. The bone origin is from Miami, but the implantation derives from China. Interesting. However, our discovery stopped there by no means. China As gelap you gala can ini. see an artificially enhanced buttocks known as a BBL, a Brazilian buttocks lift, or what they like to call a guillot. සීරාවටම නේද දැන් අනාගතේ ඔහොම හොයාගන්නේ නේද ඔව් දැන් ගොඩක් ඉන්නවා ඔය ජපාන චීන කොරියාවේ උන් තමයි මේවා හදන්නේ මොනවාද මම ඒවට කියන නම මට මතක නෑ ඒ ස්ක්‍රීන් බලන්න එකක් තමයි ඕයි මොකද්ද සුපර් කික් එකක් නේ ගැහුවේ සුපර් පංච් එක නෙමෙයි
ඕම් බලවා හරකා හොඳටම ගුලප් වෙලා ඉන්නේ සීනා හරකා නෑ සීනා හරකා නෙමෙයි නේ ඕනේ ඒක නමක් ඔයාලා කියන් යන්න හරිද හරි යාළුවනේ ඉතින් මේ ඉවරයි අද හරිද මම ඔයාලට ඔච්චරයි මචල්ලා මම ගෲප් එකට ජොයින් වෙලා මචල්ලා හරිද ලින්ක් එක තියෙනවා කමෙන්ට් එකේ පින් කරලා ලින්ක් එකේ පින් හේ අර ටිකට් මැච් එකෙන් බලද්දි යන්නේ මචං ආන් ඒ වගේ දාන්න ඕන උඹලට මේ එක හරි ඒ වැඩක් නැහැ ඉතින් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්පාරක් දාලා ෂාපාරක් දාලා ගැම්මට මේ එක්තු වෙන්න හරිද මාත් එක්ක එක්රොක් වෙන්න මේ හරිද ඉතින් හදට ඇති යාළුවනි මට මහන්සි හරිද මට වැඩ ගොඩක් තියෙනවා තමයි මේ කියන්නේ කරන්නේ හරිද එඩිට් එක ගහන්න ඕන රෑ 12 විතර වෙනකම් හරිද ඒක නිසා ඉතින් මේ තව කියවන්න නැතුව තව එඩිට් ගොඩක් එඩි වෙනවනේ ඒ හින්දා අපි ඉක්මනටම යන් මම අලුත් වීඩියෝ එකක් දානකම් ඉන්නවල මාත් එක්කම එහෙනම් අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු බයි